සියලු දෙනාම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාලට වැදගත්ම වෙන වීඩියෝ එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ හූනන්ගේ කරදරෙන් කොහොමද බේරෙන්නේ කියලා. ඉතින් මේ හූනු මරන්නෙත් නැතුව අපි කොහොමද මේ හූනන්ව පළවා හරින්නේ. ඉතින් විස ಜಾති ඉහින්නෙත් නැතුව. එතකොට ඔයාලා ගෙදර පොඩි ළමයි ඉන්න පුළුවන්. එතකොට සත්තු ඉන්න පුළුවන්. ඉතින් ඒකින්ද විස ಜಾති, ඒ කියන්නේ ඔයාලට උනත් විසයිනේ. ඒකින්ද එහෙමත් නැතුව අපි හොඳ දේවල් වලින් මිශ්‍රණයක් හදලා අපි ඒක ස්ප්‍රේ කරලා කොහොමද මේ කරදරකාර හූනන්ගෙන් ගැලවෙන්නේ කියලා තමයි අද මේ වැඩේ පටන් ගන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ මිශ්‍රණය හදන්නේ. ඒ හැම දෙයක්ම ඔයාලට මම කරලම් පෙන්නනවා. ඒකින්ද වීඩියෝ එක අවසන් වෙනකම්ම බලන්න කියලා ආරාධනා කරනවා. මුලින්ම ඔයාලා මේ මම මේ කියන දේවල් ටික හොයාගන්න ඕනේ. දෙහි ගෙඩියක්. දෙහි ගෙඩියක් ඕනේ ඔයාලට මේ වැඩේ කරන්න. ඊට පස්සේ ඔයාලට ඕන වෙනවා ඩෙටෝල් දියර බෝතලයක් ඕනේ නැහැ, පොඩ්ඩයි දාන්නේ. ඔයාලා නිකන් දානකොට ඔයාලට තේරෙයි. ඒත් එකම ඕන වෙනවා ඉඟුරු කෑල්ලක් සහ බේකින් පවුඩර් ටිකක්, පිහියක්, යකඩයක්. ඒ කියන්නේ අපිට තලා ගන්න ඕනේ මේ ඉඟුරු ටික. ඒකින්ද යකඩකුවේ ඒ තලා ගන්න උපකරණයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ස්ප්‍රේ බොටල් එකක් ඕන වෙනවා වැඩේ කරන්න. ඉතින් මෙච්චරයි ඔයාලට ඕන වෙන්නේ. මෙතන කිසිම තව ජලය ටිකක් ඕන වෙනවා. ඉතින් මේ දේවල් තමයි ඔයාලට ඕන වෙන්නේ. ඉතින් එහෙම ලොකු වියදමක් යන්නේ. අපි අර ඩෙටෝල් එකටයි බේකින් පවුඩර් වලට විතරක් පොඩි ගාණක් යනවා. ඉතින් ඇත්තටම මේ ඔයාලට තියෙන මේ හූනන්ගේ තියෙන කරදරේ ඊට වැඩිය ලොකු දහස් ගුණයක් ලොකු කරදරයක් වෙන්නේ නැති. ඉතින් අපේ ගෙදර නම් එහෙම තමයි තිබ්බේ. ඉතින් දැන් නම් එක හුණෙක්වත් නැහැ මේ වැඩේ කරාට පස්සේ. ඉතින් මුලින්ම කරන්න ඕනේ මේ ඉඟුරු ටික අරගෙන ඉඟුරු කෑල්ල තලා ගන්න ඕනේ. හරිද? හොඳට ඉඟුරු කෑල්ල තලා ගන්න ඕනේ. දැන් ඔයාලට මම පෙන්නනවා කරන විදිය. ඉතින් මේ විදියට ඉඟුරු කෑල්ල හොඳට තලා ගන්න. ඊට පස්සේ මේ තලාගත්ත ටික මෙන්න මේ වගේ භාජනයකට දාගන්න ඕනේ. ඔන්න අපි මුල්ම අදියර තමයි දැන් කරේ. ඔන්න පළවෙනියටම ඉඟුරු ටික තලාගෙන භාජනයට දාගත්තා. හරි. අපි ඊළඟට කරන්න යන්නේ මේ භාජනයට ඩෙටෝල් ටිකක් දාගන්න ඕනේ. ඉතින් මේක ප්‍රමාණවල් මම ඔයාලට කියන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයාලට පොඩි ප්‍රමාණවල වලින් දාගන්න ඔයාලට හිතෙන විදියට. ඒ කියන්නේ ඉඟුරු තියෙන විදියට. දැන් ඔයාලට පේනවනේ මේක වීඩියෝ එක යන විදිය. අන්න ඒ විදියට සාමාන්‍යයෙන් දාගන්න. මේකට පොඩි සැර ගතියක් එන්නයි ඕනේ. එහෙම මේ අවශ්‍යම ප්‍රමාණවල කියලා එහෙම වෙනම නැහැ. ඉතින් එහෙම බොරු බයිල වැඩක් නැහැ. ඔයාලට මේක සාමාන්‍යයෙන් මේ වැඩේ වෙන්න ඕනේ. ඉතින් ඒ විදියට ප්‍රායෝගිකව කරන විදියක් තමයි මේ කියන්නේ. ඉතින් ඩෙටෝල් ටිකක් දාගෙන ඒකට මේ දෙහි ගෙඩිය කපලා දෙහි ගෙඩිය තියෙන යුස ටිකක් දාගන්න. මුළු දෙහි ගෙඩියම මිරිකලා දාගන්න. මොකද ඒකෙන් පැංගිරි ගතිය එනවා අපේ මේ මිශ්‍රණයට. ඊට පස්සේ මේකට දාගන්න ඕනේ බේකින් පවුඩර් ටිකක්. ඉතින් බේකින් පවුඩර් එහෙම ලොකු ගානකුත් නැහැ. ඔය සාමාන්‍යයෙන් ඔය ෆෘට් සිටි වලින් එහෙම ගන්න තියෙනවනේ. ඉතින් පොඩි එකක් අරන් දාගන්න පොඩ්ඩක්. ඉතින් මේ වැඩේ කරන්න මොකද දිගටම මේක අපි හදාගන්න එපා. ඉතින් දැන් මේක එකපාරක් ස්ප්‍රේ කරා කියලා මේ හැමදාම නැතුව යන්නේ නැහනේ. ඒකින්ද මෙන්න මේ වගේ පොඩ්ඩක් දාගන්න. ඊට පස්සේ අපි නැවත ආයෙ හදාගන්න ඕනේ. හරි. දැන් මේ වැඩේ හරි.
දැන් ඔයාලට තියෙන්නේ මේක හොඳට කලවම් කරන්න. හොඳට කලවම් කරන්න ඕනේ කෝටු කෑල්ලක් හරි අරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. හරි දැන් මේ කලවම් කරගත්ත එක ඔයාලා මේ වගේ පිනේරයක් භාවිතා කරලා හොඳට පෙරා ගන්න ඕනේ. මොකද අපි මේක ස්ප්‍රේ කරන්නනේ හදන්නේ. එතකොට මේකේ දියර ගතිය විතරයි තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ වතුර ටිකකුත් දාලා සාමාන්‍ය ඔයාලට හිතෙන ප්‍රමාණයට දාගන්න. ඒ කියන්නේ සාමාන්‍ය සැර වැඩි වෙන්න නම් ඉතින් වතුර පොඩ්ඩක් දාපුවම සැර වැඩි. ගොඩක් දානකොට සැර අඩුයි. ඉතින් සාමාන්‍ය ගානට හිතලා ඒක හදාගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ තියෙන්නේ මේක පෙරා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ස්ප්‍රේ බොටල් එකට මේ මිශ්‍රණය දාන්න පුළුවන්. මේ දියර එක දාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ දියර එක දාලා ඔයාලට තියෙන්නේ ඌණු යන තැන්. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ ඔයාලා කෑම මේසවල නිදා ගන්න තැන වෙන්න පුළුවන්. ඔයාලා ඌණු ගැවසෙන තැන් දන්නවනේ. අන්නේ තැන් වලට මේකෙන් ඒ බිත්ති වලට ස්ප්‍රේ කරන්න. ස්ප්‍රේ කරලා තියන්න. එතකොට ඒකේ ඒ සැරේ යනකම් කිසිම හුණෙක් පැත්ත පලාතකටවත් එන්නේ නැහැ. ඔයාලා කරලා බලන්න වැඩේ සාර්ථක නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා කමෙන්ට් එක තමයි අපිට වටින්නේ. මේ වගේ ඔයාලට අවශ්‍යම කරන වීඩියෝ ඉස්සරහට අරන් එනවා. ඒකින්ද subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙම කරලා තියාගත්තොත් තමයි ඔයාලට මේ වීඩියෝ දාපු ගමන්ම බලන්න පුළුවන් වෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි අද වීඩියෝ එකත් එක්ක රැඳී සිටියට. අපි මේ වගේ අවශ්‍යම කරන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.